කන්න තල්ලි නෑ පුතේ. අම්ම කරගන්න අනේ පුතේ මට ගන්න තල්ලි මම මේ සින්දුවක් කියලා පුතේ ඉන්නේ පුතේ මගේ account එකට ගියක් හරි දාන්න. මේ මහත්තයා තමයි විතරක් දුන්නේ මහත්තයා තමයි විතර පුතේ මේ මාතේ බිල ගෙවයි විතරයි. මේ මහත්තයා විලක hey what's up boys and girls ඉතින් කොහොමද ඔන්න rock and roll closet කාලයකට පස්සේ මං හිතන්නේ මාස ගානකට පස්සේ දැන් ආපහු සැරයක් ඇවිල්ලා තියෙන්නේ දැන් දිගටම කරනවා කියලා බලාපොරොත්තු වෙනවා මේ තනියම නෙමෙයි අද ඇවිල්ලා ඉන්නේ සගය ඉන්න හැවැත්තේ හයි කියව මට නෙමෙයි මුන්ට හයි කියව ඉතින් ඩෝන් එක අද කතා කරන්න යන්නේ ආත ටොපික් එකක් ඕගොල්ලෝ ඉල්ලලා තිබ්බ බෑන්ඩ් එක මේ Slipknot ගැන තමයි කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය කමෙන්ට්ස් වල ඉල්ලලා තිබ්බා Slipknot ගැන කතා කරන්න තව ගොඩක් බෑන්ඩ්ස් ඉල්ලලා තිබ්බා ඒවත් කරන්න ඉතින් එකපාර කරන්න බෑ පෞගි ටිකේ වැඩ ගොඩාරිකට බිසි වුණා වෙන වැඩ ගොඩක් තිබ්බා ඒකින්ද දැන් ආයෙ වරක් පටන් ගන්න තියෙන්නේ rock and roll closet ඉතින් අපි කතාවට බහිමු right full කතාවට බහින්න කලින් කියන්න තියෙන්නේ ගිහිල්ලා subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න ඔක්කොම කරන්න ඒකල මගේ socials follow කරන්න ඒකල set වෙලා ඉන්න අපි කතාවට බහිමු Slipknot ගැන අද මමනේ වැඩිපුර කතා කරන්නේ ඩෙවොන් අරන් ගිහිල්ලා තියෙනවා එයාගේ දන්න ෆකීර් දැනුව ටික මං ඉතින් පොඩි ඕගොල්ලොන්ට සමහරෙන් නොදන්නා කියලා හිතන ෆැක්ට්ස් පහක් මම අරන් ගිහිල්ලා තියෙනවා ඉතින් අපි මුගෙන් පටන් ගමු මේ කතාව මොකක්ද කියලා ඉතින් මේ Slipknot ගේ කතාව කියන්න කලින් ඔබට Slipknot ඒ කාලේ ඉන්ට්‍රොඩියුස් වුණේ කොයි කාලේද? අයිබ මං අර කලින් එපිසෝඩ් එකෙත් කිව්වේ පටන් ගත්තේ සීන් එක System of Down. System of Down ආගෙන යනකොට ඔය ලිස්ට් එකේ තමයි සෙට් වෙන්නේ. System of Down, Slipknot, එතකොට Korn, ඒකත් එක්ක තව හිටියා Limp Bizkit, Wikipedia එකේ ගාපු සෙට් එක තමයි ඉතින්. ඊට පස්සේ සීන් එක සෙට් උනේ මචං දැන් මම ඩ්‍රමර්නේ. හරිද? මට Slipknot ලා යන ගමන් සෙට් වුණා ජෝයිගේ ඩ්‍රම් සෝලයක් අර ස්ටේජ් එකේ ඉස්සලා ඒ සීන් එකක් හරිද මට ගලවා කැරි සෝරි කපලා දාන්න බෑ නෑ ඒ මේ අම්මට මාර දැල්ල දැකලා නෑ මීට කලින් සීන් එක අම්මා පොඩ්ඩක් බැලුවා කියලා අම්මට මම ඊට පස්සේ මට හොඳට මතකයි Slipknot ලගේ මම මුලින්ම ඇව්වේ Dead Memories සින්දුව try කරා ගන්න ෆස්ට් එක ගහන්න පුළුවන් මචං ෆස්ට් එක ෂේප් එකේ අදටත් මතකින් ගහන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඉතින් යාට ගහන්න බෑ. ඒ කියන්නේ ඌගේ ගැහිලි ජෝයිගේ ගැහිලි මචං. ඌ වෙර ලෙවල් එකක එකක් මචං ඌගේ මන් ඒ කියන්නේ ස්පීඩ් එක විතරකුත් නෙමේ. ඒ කියන්නේ ඌගේ සමහරක් ටෙක්නික්ස් මන් Slipknot අහන්න ගන්නකොට මචං Slipknot ලගේ පෝල් ග්‍රේ හිටියා. හරිද? ඒ කියන්නේ මම ආණ්ඩාරගෙන මාස ගානකින් වගේ තමයි ඌ නැති වුණේ. වහන්න ගත්ත හින්දා. ඔව් මං ආණ්ඩ එච්චර පින්වන්ත දරුවනේ බං අපි හරිද? ඇත්තටම උන්ගේ බෑන්ඩ් එක අහන්න අදටත් ආසයි උන්ගේ බෑන්ඩ් එක මම බොරු කියනවා දැන් මං අහන්නේ. Slipknot අහන්නේ නැත්තේ මචං හේතුවක් උඩ මට ඒ වගේ අහන්න නැති බෑන්ඩ්ස් ගොඩාරියක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ මෙම්බර්ස්ලා මාරු වෙච්ච සීන් එකෙන් මට අර පුරුදු රහ කනට එන්නේ නැහැ. නැති සීන් එක නිසා. හරිද? ජෝයි නැතුනට පස්සේ මම එකේම මත ඇරියා තවත් බෑන්ඩ් එකක් Lamb of God උදාහරණයකට මොකද මම ඩ්‍රාමා නිසා මචං මම මෙව කරන්න අහස මම වැඩිපුරම ඔගේ කන් දෙක යන්නේ මචං සා මෙවට කියන්නේ ඩ්‍රමා ඇන්ඩ් බේසිස්ට් කියන්නේ මගෙත් එක්ක යන්නේ මචං යන විදියට යන්නේ උන් දෙන්නගේ උන් දෙන්නගේ තමයි බලන්න ඕන බෑන්ඩ් එක මම යන්නේ මුලින්ම ඩ්‍රමයි බේසයි අනිත් ඒවා අහන්න නැතුව නෙමෙයි අර මගේ ඒකට ගැලපෙන සීන් එක තියෙන ඒකනම ඩ්‍රමයි බේසන්නේ මේක යන්නේ හරිද ජිගි යන්නේ කොහමද හැවුවා මචං ඉස්කෝලේ යන කාලෙත් එහෙම මචං අම්මට මම පොත් වලට කවරක් දාගෙන හිටියා ඒ කියන්නේ ඕලල් කරන දවස්වල වගේම පොත්වල කවරත් මේ එක එක බෑන්ඩ්ස් වල තිබ්බ System of Down තිබ්බා ඒවයි කිචියක් තිබ්බා ලොකු කිචියක් තිබ්බා System of Down Slipknot Korn Dimmu Borgir වගේ බෑන්ඩ්ස් ටිකක් තිබ්බා මගේ පොත්වල මෙවල ඕක තමයි. එතකොට දැන් මේ Slipknot පටන් ගන්නේ මචං 94 94 95 ඔව් මට මතකයි 94 95 එතකොට අර මුලින්ම හිටපු වෝකලිස්ට් ඇවිල්ලා මේ ෂෝන් ක්‍රේයන් එක්ක මචං හිටියේ ෂෝන් ක්‍රේයන් උයි තව මට හිටියේ ඇන්ඩර්ස් කෝල් සෙෆ්ටි
අන්ඩස් කරේම නමත් උන් දෙන්න තම දැඟ උන්ගේ පලවෙනි ඇල්බම් එක මචන් මේට ෆීඩ් මේට ෆිල්ඩ කිල් රිපි කිල් රිපිට් ඕක මචන් ඉගෙන මුළු ඇල්බම් එක මේ ලෙසනෝන් ෆැක්ටක් මසං හරද මේ මුළු ඇල්බම් එකම ගැන ලිරිකල් තීම් එක ඇල්බම් ආට් එක ඒක මචන් සම්පූර්ණ මසං මුළු තීම් එකම බේස් වෙලා තිබ්බේ ගේම් එකකි ඕ ඒගෙන උගේ කියන ඩාක් මසං තීම් එක අරනියන් පොඩි ඔක්කෙද කියන්න මසං ටේබල් ටොප් හොර කියලා හරද ඒ තීම් එක සම්පූර්ණයෙන් අරගන තියන්නේ ව්‍යාවූස් කියලා ගේම් ඇත්තින ඕක තින ව්‍යාවූස් දී අපොකලිප්සරි මක්කර කියලා ඔන්න ඕකෙන් තමසම් බේස් වෙන්න උන්ගේ ආට්කොක් ඊට පස්සේ ඒගැන දැන් එහෙම එකක් වෙන්න නෙම උන්ට ඕන ලා තිබේ මුල් කාල යා එක්ස්පෙරිමෙන්ට් කරගන්න ඊට පස්සේ මතන් ඔය පළමි ඇල්බම් එක රිලිස් කරාට පස්සේ මේට ෆීඩ් කිල්රිපිට් රිලිස් කරාට පස්සේ මතන් බේ උන් ඒ තීමකට යන්න ගන එක රිලිස් කරන්නේ 96ද මේට ෆිට් මට 96 වගේ 96 මොකද අරු වැඩි කල් ඉන්න මගේ තන්න පලනි බෝකලි සවරුද්දක් දෙකක් වගේ පොඩි පොඩි කාලේ ඉන්න ඒගන්නේ දැන් ඔය විඩියෝගේම් එක රිලිසනෙත් 92 රිලිස් වෙන්නේ හරි එතකොට එක ඔරිජිනල් එක දැන් ඕකේ වෙනම හෙන සීරීස් එකක් තියෙනවා ඒ ගත්ත තීම් එක හින්දා තමයි උන්ගේ මචං ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අර උන්ගේ කියන්නේ උන්ගේ සිග්නේචර් එකක් විදිහට මචං උන් මාස්ක් දාගෙන හොර තීම් එකක් කරගෙන ඒ කියන්නේ උන්ගේ ඩෙන්ටිටි එක සම්පූර්ණයෙන් වහගෙන ඔය මාස්ක් ස්ක්‍රීන් එකත් මුලින්ම ගේන්නේ මචං ෂෝන් නේ ඔව් ෂෝන් ක්‍රේයන් මොකද ෂෝන් ක්‍රේයන් උයි ඇන්ඩර්ස් කෝල්සෙෆ්ටි දෙන්නම මචං ඔය වීඩියෝ ගේම් එකේ පිස්සෝ මං හිතන්නේ මට මං කියන එක හරිනා ඔය ෂෝන් ක්‍රේන් කියන එක අර ක්ලෝන් මාස්ක් එක දාගත්ත පස්සේ ඌ ටේප් හොතාගෙන හිටියා කියලා සීන් එක තමයි හරියට සීන් එක දෙන්නේ. ඒ කියන්නේ මුල් කාලේ මචං උන් ඔච්චර මේ මචං කියුරේටඩ් මාස් කරාම එන්න එහෙම ප්‍රොඩක්ෂන් එක තිබ්බේවනේ නිකම් මචං ඔය කැත මේවා දාගෙන ඉන්නේ. මේ ඒ කියන්නේ මුල් කාලේ උන්ගේ ෆොටෝස් එහෙම තියෙනවා ගිහිල්ලා Google කරලා බැලුවාම එන්න කැත කැරි කැතයි. මට දෙක තුනක් මම සෙට්ලා දෙනවා. මට ඒක මම ඒකෙන් තමයි දැක්කේ මට මුණි අර බෑන්ඩේජ් එකක් කොතාගෙන ඉන්න මම යවතලා වගේ. ඔව් එහෙමයි. එහෙම සීන් එකක් තමයි තිබ්බේ උගේ. මේ එහෙම තමයි ඒක වෙන්නේ. දැන් ඔගේ ආරම්භය එතකොට ගත්තාම 94 5 ඒ වගේ ඇත්ත මොකද අරු වැඩි කාලයක් ඉන්නේ නැහැ මට හිටපු කාලේ එච්චර මතක යන්නේ ඇත්තම සීන් එක දාන්න ඕනේ සහ මචං මේ ඔය උන්ගේ ෆස්ට් ඇල්බම් එක ස්ලිප්නොට් වෙන්න කලින් පේල් වන්ස් එකේ මංගේ මේක හරිනම් හරියට මුන් කොපීස් 10යි රිලිස් කරලා තිබ්බේ මුළු මේකෙන්ම 10යිද සෝරි 10යි 10යි මුළු ලිමිටඩ් කොපීස් තිබ්බේ ලිමිටඩ් කොපීස් තමයි මේවා කරලා තිබ්බේ අනිත් ඒවා එච්චර තොර මං හිතන්නේ මුල් රෙකෝඩ් ලෙබල් තිබෙන්නේ නෑ රෙකෝඩ් ලෙබල් සයින් කරලා නෑ හරිද මේ හරියට ලිමිටඩ් 1000යි කොපීස් මුන් මේවා කරලා තිබ්බේ මේ රිලීස් කරලා තිබ්බයි කියන්නේ අරගේ මේ වෙන්න කලින් මේ මේට් ෆීඩ් කිල් රිපීට් ඇල්බම් එකේ ඔය දැන් උන්ගේ ෆස්ට් ඇල්බම් එකේ මොකද මේ මේට් කිල් මේට් ෆීඩ් කිල් රිපීට් ෆීඩ් කිල් රිපීට් කියාගන්න බෑකෝ ඒක මේ ඕක මචං ඕක කියන්නේ උන් රෙකෝඩ් කරන කාලේ රෙකෝඩ් කරන කියන්නේ උන් මචං රිහර්ස් කරන කාලේ ක්‍රේග් ජෝන්ස් මසං ඌ ඔරිජිනලි ජොයින් වෙන්නේ ගිටාරිස් කෙනෙක් විදියට හරිද ඒ කියන්නේ ඌ පස්සේ සාම්ප්ලර් කෙනෙක් වෙන්නේ මොකද දැන් ඌ ගිටාරිස් හැටියට ජොයින් වුණාට ඌ සාම්ප්ලින් කරන්නේ ඌ සාම්ප්ලින් කරනකොට ඒ කියන්නේ උන්ට අනිත් එක කරගන්න ඕනේ සාම්ප්ලින් තොගේ ලයිව් ගහන්නත් බෑ ඒ තරමට සාම්ප්ලින් තියෙනවා ඒක හින්දා මූ අන්තිමට මූ ෆුල් ටයිම් මුන්ගේ සාම්ප්ලර් වෙනවා ඊට පස්සේ මික් තොම්සන් ජොයින් වෙනවා මසං ගිටාරිස් විදියට 7 ඌ ජොයින්න එතකොට මුලින්ම හිටපු ගිටාරිස්ට ඇවිල්ලා ඇත්තටම ක්‍රේග් ජෝන්ස් ඌ පොඩි ඒ කියන්නේ මුලින්ම කියන්නේ මේ මාස ගාන ඇතුළත ඌ මත උගේ රෝල් එක වෙනස් කරගන්නේ ඊට පස්සේ තමයි අරු මික් තොම්සන් ජොයින් වෙලා ඌ පර්මනන්ට් ගිටාරිස්ට් වෙන්නේ ඒ කාලෙදිම උන්ගේ මචං ඔය නම්බර් සීන් එකක් තිබ්බනේ හරිද උන්ගේ හැම ජම්ප් ෂූට් එකම පිටිපස්සේ උන්ගේ නම්බර් එකක් තිබ්බා උන්ගේ මට මගේ මෙමරි එක හොඳ නම් 0 හිටියේ සිඩ් විල්සන් හරිද එතකොට 180 මේ හැෂ් 180 ජෝයි 3 හිටියේ පෝල් ග්‍රේ හරිද පෝල් ග්‍රේ මැරුණනේ හැබැයි ඌගේ නම්බර් එක කාටවත් දුන්නේ නැහැ දන්න ඌගේ නම්බර් එක කාටවත් දුන්නේ නැහැ ඔය කියන්නේ ඌ බෑන්ඩ් එකෙන් මේ රිටයර් වෙලා ඉද්දි තමයි මේ මැරුණේ උන්ගේ මසා නම්බර් 3 හිටියේ ග්‍රෙග් වෙල්ස් ඊට පස්සේ ඌව රිප්ලේස් වෙනවා මචං ක්‍රිස් ෆෙන් එක නම්බර් 4 හිටියේ මචං ජෝස් බ්‍රේනාඩ් ඊට පස්සේ ඌ රිප්ලේස් වෙනවා ජිම් රූට් එක ඔය ජිම් රූට් තාම ඉන්නවා බෑන්ඩ් එකේ ඒක තමයි රිප්ලේස් වුණ එක රිප්ලේස් වුණ එක ඌ එතනින් වෙනස් වුණේ තව අර වෙනම දැන් උන්ගේ ඩ්‍රමර් ඇත්තට මාරු වුණා විතර ඩ්‍රමර්ස්ලා කීයක් මාරු වුණාද අට
සමරක්කුන් රිපලෙසච්චුන් තාම ඉන්න දසල තාමන්න මේ ඉටපස නම්බ ෆයුත් මසං තාම ඉන්නවසන් ගෙන රිපලේසුන එක ඕකේ නම්බස් දෙකයිබ රිපලේෂන්නේ එකන්නේ ක්‍රිස්ෆෙන් නම්බ ත්‍රීවල්ට රිපලේෂන නම්බ ෆෝ එකට මසං ජිම්රු චිම්රේෂන හද එය අනිත්‍යවුන්ට මස උන්ට දුන්න නම්බගේ එමතම එකන එක් ඔෆිසිලි රිටයිඩ් නැතම් මැරිලා නැත්තම් මසං එකන පර්මනටලි රිපලේස් කරලා නෑ නම්බරක් දීල නෑ වෙන ඒම තියන්නේ කෙන අලුතෙන් ගත්තත් නම්බරක් කලුතෙන් දෙනවස කර තිය නම්බර දෙන්න දෙන්න ඒ උන්ගේ අරනි එන ටඩිෂන් නැක්කේ කියන නම්බ 6ටිය ෂෝන් හරිද ෂෝන් තාම ඉන්න ෂෝන් කරයන් 7 ඉන්න තාම මික්තොම් තම්සන් ඇන් 8 කොරි කොරිට ඒක තාම යන තාම එම දෙයනක ලදගෙනවා එකන කොරිටේල පිස්සු කෙල්ල වෙන මතන් පිස්සු කෙල කියල කියා කියලා මතන් උගේ නම්බර හෙම තියෙන තාමත නෑ උගේ තියනන මචන් ස්ටෝන්සෝ උගේ බෑන්ඩ එකත් ස්ලිප්නොට එන්න කලින්ද ඕක තිබන තිබ ඔය බෑන්ඩ එක අරද මේක මේ ලංඟද ස්ලිප්න ජොයින්නලා කැඩිල ගිල්ල අර හදාගත් ඇන්න ස්ලිප්මට හදන්න කලින් දලා උගේ නමඉම තිබ තිබ සාමජන්ද මුම ඇදගෙන ආපු සින්න එක හරිද අවුරු දැන් ටියකට කිට්වෙන්න ගානන මචන් මුන් සෙට්ට හරිද මේ මුන්ද දස් දොලහෙයි කොළයි හරිද මුම්ම ක්‍රියට් කරන මියසික් ෆෙස්ටිවල් නොට ෆෙස් කිලවෙල්ල හරිද ඒක යුටබේ ගවන නමට නොට ෆෙස් කිලවල නොට තියන ඩවන්ලෝඩ් ෆෙස්ටිවල් බකන්න නොට ෆෙස් කියන එන්නෝට නේ කිය නොට ෆෙස්ට් හරිද මේ ගැටේ මේ ෆෙස්ටිවල් එක ඒත් ඉතින් ඔය එකෙත් ඉතින් ඔය උන් විතර අගහන්න උමුළු ෂෝයකම මේගිග කොන්සට් එක දවස්තුනක්ම ස්ටෙල්ලගේ අදගෙන යන ඒවගේ සින්න නෙමති ත බෑන් සින්න සපෝටින් බෑන් ඉන්න මුන් තමයි නොට ෆෙස්ට් කියන එක දැම්ම කෙනෙ ඒක උන්ගේ කොන්සට් මස උගේ ෆෙස්ටිවල්ල ඇතර ඇත්තරම දවස්තුනක් යන දවස්තුනේ මසන් තවතාව බෑන් හන මුන් තම හෙඩ්ලයින් කරන්නේ එත ඒ සාමාන සල්ල තියන කරනවා මුන්ගේ තිබ්බ මසන් මේ පේෂන්ටලි අවේටිං ද ජිග්ස් of ෆ්ලෙෂ් කියලා පේෂන්ටලි අවේටිං ද ජිග්ස් of ෆ්ලෙෂ් කියලා ඩෙත් කේජ්ජක් එකන මුන්ගේ ඔරිජිනල් මසං ස්ටේච්ෂෝයක තිබ ඩෙත් කේජ්ජක ඇත්ත ඩෙත් කේජ්ජක් මස හරද ඒගන ඕක මේ උන්ගේ කරූ එක එතකොට උන් එක්ක මසන් උන්ගේ වැඩ කරන එක අරුම ඔක්කොම් මස එක ඇත්තරම අරං යනකොට කැපිලා කරලා හෙමත් තියෙනවස හරද ඒගැන මේ ඔය ඕක ඇවිල්ලා මාකටිං ගිමික්යක් නෙමේ ඇත්තරම එකන සාමාන්‍යෙන් ඕගේට රෙකෝඩ් ලේබල් සොල්ලි මතන් ඕ කරන්න මාකටිං ගිමික්යක් විදිර නමුත් මේක මසන් ඇත්තරම ඔය අයෝවාවල මසන් තියෙන අන්ඩග්‍රවන්් සින්න මසන් එකන කල්ට් අන්ඩග්‍රවන්් සින්න එක ඒ සින්න එකේ කොටසක් මසන් එක එකන ෆුලී මසන් එක්ස්ට්‍රීම්ම වයිලන්ස් මසන් සින්න තම එක හදල තියෙන එකන උන්ගේ තිබ්බාතල්ල එක හරද ඒගන ඒ ෆෑන්ස් ලවන ප්‍රාන්ති මිනිසුන් යාතල්ල ඒන ගෙන උන්ගේ අන්ඩග්‍රවන්් සින්න හෙම ගෙන අයෝ අන්ඩග්‍රවන්් සීන් කියල වෙනම සින්න තියෙනවා ඒකෙන් තමයි මුම්බිහි වෙන්නෙත් එතෝට ඇල්බමයකුද්දා නොන ඕ එතකොට ඒක තිබ්බ ඒ තීම්සල කොටසක් තමයි මුන් අරගෙන ස්ටේජ්ජ කරෙන්නේ ඒ ඩෙත් කේජ්ජක ඇතුළේ මතන් උන් ඇත්තරම මේ එවුම තියල තියෙන මුන් පෆෝම් කල් ඉවරෙන උන් ඒ අසටලා ඉන්න ඕනේ ඒතම අතල්ල එක ඕගේ සාමන බෑන්ස් තිනන ඔය ජොන්රක විතරන්න තියෙන දැ ගොඩක් උදාරන ඔබ ඇතන්ගන්න බෑන්ඩ හැබයි ගොඩක් බෑන්ස් මසන් ඇත්තරම මසන් ඇත්ත මේකක් ගෙනල්ල තියන්න ප්‍රප්පයක් තියන්නේ කාට හානි වෙන්න තියන් මුන්ගේ ඇත්තරම තියෙන් ඇත්ත කේජ තියන්න ඇත්ත ඩෙත් කේජ්ජම තව ඒක තියෙන ගෑලි බෑලිවලට කැපෙනා කරනවා එහෙම ගැන ඇත්තරම මසන් ඇල්ලුවොත් ගැදනොත් කරොත් හොඳර ගවන්නද හොඳ හොඳර ගන්න කැපෙනවාන බට කොයිද ස්ලිප් නොත් චෙට්ටන්නේ සහ ඔබ මේ මගේ ඇත්තන දන්න දැම් බත් එක අවුරදු ගානක් බොනවා අද තමත තමයි වරක්ක බොන්නතු මේ කරන පලවෙන දවස ස්ලිප්නොට් කියන මේමයි ස්ලිප්නොන් මසන් ඒවා මේ පික් කල්ල අරගෙන අහන බෑන්්ඩක් නෙමේ මසං මම ඉස්කෝල යනකොට එතකොට මසං ග්‍රේට් 7 විතර ඔක්‍රේට් 7 වගේ මගේ චේන් බෑන්් එක ගහපු බේසිස්ට උයිමයි එක ස්කෝලේ අපි දෙන එකම ක්ලාස ීඩිය එකන අවුරුද්දක් දෙයක් විතර උයිමයි තම අපි දෙන මියසික් පටන් ගත්ත අපි දෙන්න එකට එන්නේ උගේගා ගිටාරයක් තියෙනවා එක කීබෝඩ්ඩක් තියෙන උගේ ගෙදර යනවා ගිටාර් ගහන්න උගෙන ගන්න ඌ දන්න ගෑල්ටික මට උගන්නනවා ඌ මට මුලින්ම ගන්නවා මේ මෙටැලිකාගේ අන්ෆෝගිවන් ගහන්න හරිද ඊට පස්සේ ඔය කාලෙදි මතන් මූ තමයි මට ඉන්ට්‍රඩියස් කරන්න මුලින්ම එකන්නේ මෙටල් බෑන්්ඩක් කියලා මැරලින් මැන්සන් ආටිස් කෙනෙක් විදිර එතනින් තමයි මෙටල් වලට
ගැන ලොකුවට ඉන්ට්‍රඩියස් වෙන්නේ මැලින් මැන්සන් අහගෙන ඉන්නවා ඊට පස්සේ මචං මෙටැලිකා කොමත් අහන්න ගන්නවා ඒ තොරමයි කසින්ස්ලත් මචං හෙම්මෙන් මෙටැලිකා අනවුන්ගේ වීඩියෝස් මචං අර ඒ කාලේ මචං සීඩියෝල්ට රයිට් කරන් ගිහලා ඔය අතරේ මචං ඕල්ටර්නේටිව් රොක් අනම්මනම් ඒවක්මත් හම්බෙන ඔය අතරේ මචං ස්ලිප්නොට් ලගේ සින්දුත් එහෙම මෙහෙන් ඇහෙනවා අර ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි මචං අර එහෙම මෙහෙම මචං ඇහෙනවා කරනවා ඊට පස්සේ මචං උන්ගේ විෂුවල්ස් අනම්මනම් තිබ්බ වීඩියෝස් අනම්මනම් බලලා උන්ගේ කොන්සර්ට් වල අර පොඩි පොඩි කෑලි බැලුවා මොකද මම එක්ස්ට්‍රීම් සීන් එකේ නෑනේ ඒ දවස්වල ඉඳන් මම හිටියේ නෑ හරිද නමුත් අර පස්සෙන් පන්නලා ආපු බෑන්ඩ් එක නෙමෙයි නමුත් දන්නවා අහනවා ඇහෙනවා එහෙම ඒ කියන්නේ මම ලොකුවටම කියලා මසන් ඒ කාලේ ඇහුවේ සිස්ටම් ඔෆ් ඩවුන් සිස්ටම් ඔෆ් ඩවුන් තමයි කියන්නේ පන්නව හබ් බෑන්ඩ් එක ඔය කාලේ තමයි ඉතින් ස්ලිප්නොට්ත් ඇහෙන්නේ ඔය කියද්දි අපේ තාත්තා ගවුණා කිය මචං ඉස්සර ලැප් එකේ ස්ලිප්නොට් හොයාගත්ත දවස්වල ඉස්කෝලේ එනවා අර සුද්ද ඕලෙල් පාඩම් කරන්න තියෙන්නේ අර පාඩම් කරන්නේ නැහැ ගෙලින්ම දාගන්නවා තාත්තා ගෙනල් තිබ්බ පොඩි ඩ්‍රම් කිට් එක ගෙදර ඩෙඩ් මෙමොරීස් එතකොට චොප්සි එතකොට තිබ්බ සින්දු සෙට් එක මචං ඕව ගහනවා ඊට පස්සේ ලැප් එකේ තාත්තට මම පෙන්නුවා එකපාරම තාත්තා බලන්න මේ ඩ්‍රම එක තාත්තා තන්දුම් කුන්දුම් අම්මට මූගේ ස්ටේජ් එක ඉස්සනා කරගෙන මෝ කොහමද බැඳලා තින්නේ කොහොමද ඒක තමයි කියන්නේ දැන් ඔයගොල්ලෝ එතකොට මචං අපේ තාත්තට බීට් බෑන්ඩ් සීන් එක නෙටි හරිද දැන් ඒ කාලේ දාර රොෂාන් ෆර්නාන්දෝ උඩින් ගිහලා කරගුණේ අර වයර් ගේ කරගෙන ඔය ඒ දවස්වල හරිද තාත්තා ඇත්තට අහනවා හරිද අහන්නේ මේ අහන්නේ නැහැ යාට ඇහෙන නිසා යා මෙව කරනවා ඉස්සර මං ගෙදරදී ඒක නුඹ ඔය කියන්නේ 10 හරිද ඔව් හරි ඒ කාලේ තමයි රොෂාන් ෆර්නාන්දෝලත් කරගුණේ අර උන් මතන් එන මෙටල් මේ අඳුන් ගාගෙන ස්ලිපේරිස් ෆයිනල් කවුන්ට්ඩවුන් එකේ වගේ හරි හරි අර 10-11 වගේ මේ කවුද කොහොමද අපේ තාත්තත් මචං ඔය ස්ලිප්නොට් ලගේ ඩෙඩ් මෙමොරීස් එතකොට චොප්ස් යූ තාත්තත් දන්නවා සීන් එක මොකද එයාට ඔලුවට අහුන්නේ නැහැ ඇස්සෙව්වා මම මොකද මට ගෙදර එකපාර දාන්න බෑ බ්ලැක් මෙටල් අරම්මන සීන් එක එතකොටත් මම අර එහෙම YouTube එකේ අහන බ්ලැක් මෙටල් තමයිනේ මචං අර මේ සීන් එක දැනගෙන අහන්නේ නෙමෙයිනේ කොමරි ඉතින් වැඩි ඕන නම් මම අර කලින් එකෙත් කිව්ව මචං ස්ලිප්නොට් ලගේ මං අදරත් අහනවා ස්නෆ් මං අර ස්නෆ් සින්දුව අහන නිසා තමයි මචං මම ටී-ෂර්ට් එකක් කරේ ගන්නෙ මේ මොකද උන්ගේ බෑන්ඩ් එකේ දැන් මේකේ ඉන්නේ පරණ මෙම්බර්ස්ලා සෙට් එක ටී-ෂර්ට් එකේ මම නෑ ඒකයි ගත්තේ මේ ඇල්බම් කවර්ස් නැතුව මේකේ මේ උන්ගේ පරණ සෙට් එකේ ඉන්න එක උන්ගේ හැම ඇල්බම් එක නෑ හැමෝම දන්න සීන් එක ඒක නෑ ඉතින් මේ ආහන කෙට්ටේ ඉතින් පොඩ්ඩක් Google එකේ ගෙවුවත් එනවා උන්ගේ හැම ඇල්බම් එකක් මාරු මේ රිලීස් කරද්දිම අවුට් කරද්දිම උන්ගේ මාස්ක් එක චේන්ජ් වෙනවා ඒක දන්න ගොඩක් ඒ මාස්කේ පොඩි වෙනසක් කරි වෙනවා පොඩි වෙනසක් කරි වෙනවා මොකද මේ ලොකුවට මාස්ක් එක කියලා ඌ ගරාකාගේ කදාගෙන නෑ උන්ගේ විදියට පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් කරනවා සයි ඒක අර උන්ගේ මාකටිං ගිමික් එකක්ම සයි ඔය මාස්ක් ගැන කියද්දී මතන් ඔය මාස්ක් සීන් එක ඇත්තටම පටන් ගන්නෙත් මසන් ෂෝන්ම තමයි ක්ලවුන් හරිද ඒ කියන්නේ ක්ලවුන් කියන්නේ ඌ ඇත්තටම ක්ලවුන් මාස්ක් එකක් දාගෙන යනවා උන්ගේ පළවෙනි මේ රිහර්සල් එකට ඒක දාගෙන ආවම ඒක නිකන් අරුන්ට නිකන් එන නිකන් ආතල් නෑ එන ඉන්ටරෙස්ටිං සීන් එකක් වෙනවා ඊට පස්සේ මසන් ඔගේ ඇන්ඩර්ස් මසන් උන්ගේ ඌ මසන් ඔළුවේ ඩක්ට් ටේප් ඔතා ගන්න ඔව් ඔතාගෙන මතන් ඒ කියන්නේ ඌ මතන් ඒක කරන්නේ විෂුවල් එක්ස්පෙරිමන්ට් එකක් විදියට නිකන් ඌ ආතල්ලයක් ගන්න යා මේක නිකන් විෂුවල් එක්ස්පෙරිමන්ට් එකක් විදියට කරමු කියලා ඒකත් එක්ක අනිත් උනොත් සෙට් වෙනවා සෙට් වෙලා උන් මසන් නිකන් ඔය මාස්ක් 9ක් මසන් හදාගෙන මසන් ඔය සැරින් සැරේ එක එක මසන් ඕක දාගෙන ඉතින් ආතල් ගන්නවා ඒක තමයි අන්තිම කාලේ අන්තිම වෙනකොට කියන්නේ ෆුල් උන්ගේ සිග්නේචර් එක උනේ ඒ නේ හිතලා කරලා මේ අපි මාස්ක් දාගෙන සින්දු කියමු ඔලු බක්කොනට කියලා ආව ගන්න නෙවෙයි නැත්තම් ඔබ හිතපන් ඔය මාස්ක් එකක් දාගෙන අර ජම්ප් ෂූට් එක දාන තැම්බෙන්නවා පිස්සු හැදෙනවා අපිට නිකන් ඔත් ඇදගෙන ඉන්න බෑ මම මේ නිකන් ආසාවට කරන්නේ නැහැ ඉතින් උන් ඕක ඔය පැයකමාර ආදි දෙකාරි උන් ගාන මේකේ උන් මචං තව මාස ගානකට හොයනෝනේ මචං ඔය පැය දෙකමාර තුනමාර දාඩිය පොඩ්ඩක් දැම්ම කියලා කළු වෙනවා කියලා මොකද වෙන්නේ බෑ නේ බච්චුට්ටක් කන්නේ බච්චුට්ටක් කන්නේ ඔක්කොම කරන්න බෑ ඉතින් ඕක තමයි කතන්දරේ අද මාත්‍යෝ ගෞරවයෙන් බුදු සරණයි අපි ඉතින් නිකන් ස්ලිප්නොට් ගැන පොඩි කතාවක් ගෙනාවේ ඔයගොල්ලෝ ඉල්ලපු කරපු පළවෙනි එපිසෝඩ් එක ඔව් මේ නොබී කරපු සහ අපි දෙන්න දෙපැත්ත ඉඳන් කැමරා දෙකක් ගහගෙන කරන පළවෙනි එපිසෝඩ් එක මේ කියන්නේ මේ ඇත්තටම මේ ලයිට්
ටිකක් ගත්තා පොඩ්ඩ සෙටප් එක පොඩ්ඩ අප්ග්‍රේඩ් කරා ඒකයි මේ ඔව්. දැන් මේ ඇත්තටම මේක ටෙස්ට් කරන්න තමයි මේ එපිසෝඩ් එක කරන්නේ ඒක සහ උඹලා මැරෙන්න හදනවා කෝ මේ රොක් ඇන්ඩ් රෝල් ක්ලෝසට් දාන්න නැද්ද කියලා කෑම වීඩියෝ දාන ඒවා දානවා යකෝ බෑන්ඩ් වල ඒවා ඉල්ලලා ඒකවද අර මං කෑම වීඩියෝත් දාපු එකක යට මොකක් හරි බෑන්ඩ් එකක් ගෙන ඉල්ලලා එව්ව කරන්න අපේ බඩගින්න දෙසා ඒකනේ යකෝ එහෙම කමන්න බලා කමෙන්ට් දාවල්ලා ඕන වගුලක් දාපන් මේ ඒක නෙමෙයි විස්තරය ඇවිල්ලා මේ වොච්චව සාරදාහ ගහන්න තව චුට්ටයි තියෙන්නේ මසන් ඒක හින්දා වීඩියෝ එක දෙතුන් පාර බලපන් බලලා අපිට මට කන්න තල්ලි නෑ පුතේ. හම්බ කරගන්න අනේ පුතේ මට කන්න තල්ලි මම මේ සින්දුවක් කියලා පුතේ ඉන්නේ පුතේ මගේ account එකට ගියක් හරි දාන්න මේ මහත්තයා තමයි විතරක් දුන්නේ මහත්තයා තමයි විතර පුතේ මේ මාතේ බිල ගෙවයි විතර මේ මහත්තයා විලක මේ ඒකින්ද බලපල්ල ඇත්තවිට ට්‍රැකපයිනවා මේ එන අවුරුදු ගානත් තිස්සේ මාරගියමත් දෙෙන මේ චැනල්ලේ මොනටයිස් කරගන්න බලලිල්ල සපොට් ඇදදීම මේ සබස්ක්‍රයිබ් කල ලයික් කල ගවෙන් කල ඔක්කම කරම ඉටවස අපි දෙන්න මෙතන කොටසායක් කන එක් බාර නටන පුකවන හරි ඒන එච්චරයි ඒක කරන්න හොඳට බොන්්ඩෝනි හොඳර ඔන්න බොන්න කරන උඹල මොන්ටස් කල අපට මේවාරපන් අපට තායකද අප දට බොන ඇතක හොඳර වන අරක් බොන්න සල්ලියෝන ඒකින්ද සල්ලි අම්ප කරගන්න උදව කරම හරි එන අපියන ආයකකින් හම්බු චියස් හරිය ගෞරවෙන් බුදු සරණ අපේ මාත්‍යය කකුල එරිහටලා තියන්නේ